කොහොමද ධර්මයන් අතර හෘදයාබාධ සිදුවන්නේ? මේක සෑම කෙනෙකුම දැන ගැනීමට කැමති දෙයක්. අපේ හෘදරෝග විශේෂයෙන් ලෙස දන්නවා මූලික අවදානම සාධකාද කළ බොහෝමයක් ඇති බව සහ ආර්ථය. මේ සඳහා වැදගත්ම අවදානම සාධකයක් බව. අද කාලේ මිනිසුන්ට සියල්ල ඉක්මනින් ලබා ගැනීමට අවශ්‍යයි. ඒ ආර්ථය වැදගත් සාධකයක් බවට පත් කර ඇති. දූෂණයේදී හෘදයාබාධ සමග සම්බන්ධ වේ. එමෙන් දම්පනය, දියවැඩිය අවුල සහ අධිරුධිර පීඩනය ආර්ථය කරනද මූලිකවම ඔබ හෘදරෝගී අවදානම සාධකවලට වඩාත් වැදගත් වන දියවැඩිය අවුල සහ අධිරුධිර පීඩනය වෙන අවදානම වැඩ කරන එකයි. ඒ නිසා ආර්ථය පරදනින් නිදා ගැනීම අඩුවීම නොකිරීම සහ ඔබ දන්නවා කිටි කාලයකදී වැඩක් කිරීමට උත්සාහ කිරීම කිසිදු පුද්ගලයෙකුටම බොහෝ ආර්ථයක් ගැනය. ඒ දම්පනය පරිදි වැඩිකාරයෙන් මත්තන් පානය පරිදි වැඩිකාරය ඔබ ජීවන රටාව විකෘත කරයි. දැන් මෙම සිදුවීම් මලව නැසකවම ධර්මයන් අතර හෘදයාබාධයට හේතු වේ.